මොකද පොඩි පන්ති ඇස්සේ කරන්නේ යන්න. ආයිබෝවන්. Good morning. Vanakkam. Sit down children. සර් මට එන්න කිව්වේ. ඒ අතරින් වැදගත්ම අයිතිවාසිකම මොකක්ද? ජීවත් වීමේ අයිතිය. නේද? හරි. අපි දැන් චුට්ටක් සඳහන් කරගනිමු අයිතිවාසිකම් මොනවද කියලා. කොහෙද ළමයි ගියේ? කතා කරනවා ඉතින්. කොහෙද ගියේ? ග්‍රවුන්ඩ් එකට ගියේ. කාගෙන් අහලාද ගියේ ග්‍රවුන්ඩ් එකට? කියනවා බලන්න. යන වෙලියට. ගිහලා දන ගහගෙන ඉන්නවා. තාමසරේ යන්න කිව්වේ එළියට. හරි මොනවද පුතේ අපි කතා කර හිටියේ? අයිතිවාසිකම් ගැන නේද? අයිතිවාසිකම්. හරි. අයිතිවාසිකම් ගැන ඉගෙන ගන්නකොට මම ඔයාලට කියලා දුන්න ඒ වගේම ඔයාලා උත්තර දුන්න හැම අයිතිවාසිකමක්ම ජීවත් වෙන්න අපිට වටිනවා. ඒක දන්නවනේ. තේරුණා නේද? හරි. දැන් අපි ලියමු අපේ ජීවිතේට වැදගත්ම අයිතිවාසිකම මොකක්ද කියලා. ජීවත් වීමේ අයිතිය. මොකද්ද පුතේ? හයියෙන් උත්තර දෙන්නකෝ. ජීවත් වීමේ අයිතිය ගෙදරින් නැත්තේ. සුරංගවම ගෙදරින් හින්නද? මම දන්නේ. ඊළඟ වැදගත්ම අයිතිවාසිකම තමයි ආදරය කරුණාව ලැබීමේ අයිතිය කියලා කියන්නේ. ආදරය ඔය ළමයා දැන් පන්තිට ඇවිල්ලා වාඩි වෙන්නකෝ. හරි පුතේ. ආදරය කරුණාව ලැබීමේ අයිතිය. හරි. එතකොට ජීවත් වෙන්න මේ අයිතිවාසිකම් ලැබෙනවා වගේම දැන් අයිතිවාසිකම් විතරක් තිබුණොත් ඇද්ද ඔයාලට? නැහැ. හරි. අයිතිවාසිකම් එක්ක බැඳිච්ච අනිත් ලස්සන සංකල්පය තමයි පුතේ යුතුයකම් කියලා කියන්නේ. මොකක්ද? යුතුයකම්. බොහොම හොඳයි. හැමෝම හොඳින් උත්තර දෙනවා. එහෙනම් දැන් අපි ඊළඟට කතා කරන්නේ යුතුයකම් ගැන. යුතුයකම් කියන්නේ මොනවද? ඔය මොකද? ටීචර් මට එළියට යන්න ඕන. එළියට යන්න? ඔයාට මොකද වෙලා තියෙන්නේ? ටීචර් එළියට යන්න ඕන. මේ මං කියන දේ අහලා ඔතනම ඉන්නවා. යන්න එළියට. අනේ බෑ ටීචර් මට එළියට යන්න ඕන. ගුටුනකා වාඩි වෙන ඔතන. මොකද්ද ළමයි අපි කී හිටියේ?